හ්ම් ප්‍රෝටෝන නියුට්‍රෝන වලට මොනවද ඔයගොල්ලෝ කියන්නේ? ඔබ පරමාණු කාංශනේ ඒ වගේ ඒවායි සංවිධානයක් නම් තියෙනවා. නමුත් අපිට ක්‍රමවත් බව සහ සංවිධානයේ ප්‍රධානව කතා කරන්නේ ජීවීන්ටනේ. ඒතර අජීවීන් පෙන්වන ජීවී ලක්ෂණයක් වන්නේ චලනය කියන එක ගන්න පුළුවන් නේ. හරි. ජීවී පද්ධතිය තුළ තාපස ආරක්ෂකයා. මොකක්ද මේ තාපස ආරක්ෂකයක් කියලා කියන්නේ? හ්ම් අපි සාමාන්‍යයෙන් ස්වාරක්ෂකයක් කියලා කියන්නේ බාහිර වෙනස් වීම වලින් තොරව එයාගේ එක තියාගන්න ඕනේ තාපය සම්බන්ධව ගත්තොත් අපි බාහිර උෂ්ණත්ව වෙනස් වීම වලින් ස්වායත්තව තමන්ගේ උෂ්ණත්වය පවත්වාගෙන යාමක් වගේ දෙයක් නෙනේ. එතකොට ජලයේ තියෙන අධික විශිෂ්ට තාපය කියන ගුණය තමයි ඕන වෙන්නේ තාපස ආරක්ෂකයක් ලෙස ක්‍රියා කරන්න. හරි නේද මං? හරි. ඊළඟට right. ඊළඟට ජෛව බහුඅවයවිකයක් නොවන්නේ. RNA කියන්නේ නියුක්ලික අම්ලයක්. ඉනියුලින් කියන්නේ පොලිසැකරයිඩයක්. කොලජන් කියන්නේ ප්‍රෝටීනයක්. ඇමයිලේස් කියන්නේ ප්‍රෝටීනයක්. එතකොට මේ හතරම ගත්තාම ජෛව බහුඅවයවික. ටෙස්ටෙස්ටරෝන් විතරක් ගත්තාම අපි ඒක ලිපිඩ ජෛව බහුඅවයවිකයක් මහා අණුවක් නෙවෙයිනේ. හරි. බලමු ඊළඟ එක මොකද වෙන්නේ කියලා. හැම වෙලාවෙම පේපර් එකක් ගත්තාම ඕගොල්ලන් සත්‍ය අසත්‍ය ඒවා අනිවාර්යෙන් අන්ඩර්ලයින් කරන්න හයිලයිට් කරන්න හේතුව මොකද සමහර වෙලාවට ඕගොල්ලන් හොච්චර පුළුවන් වුණත් ඕගොල්ලෝ කියනවා මිස් මේක වරද්දගත්තේ සත්‍ය අසත්‍ය කියන කෑල්ල අමතක වෙලා ඒ කියන්නේ එතකොට දන්නේ නැතුව නෙවෙයි එතකොට දැනගෙනනේ අනිවාර්යෙන් ඒ කෑල්ල පාට කරලා හරි රවුම් කරලා හරි ඕන දෙයක් කරලා තියාගන්න මොකද ඕගලන්ට ඒ කෑලි වැදගත් ඕගොල්ලෝ උත්තරේ හොයන්න යද්දි මොකද ආයෙරවුමක් කියවන්නත් වෙලාව තියෙනවා බයෝ MCQ නම් එතකොට ආයෙරවුම කියවනකොට පැටලෙන්නෙත් නැහැ ඔයාලා හරියට අන්ඩර්ලයින් කරලා ඒක ඔළුවට ගත්තොත් DNA අණුවේ පට දෙක එක සර්ව සම නෙවෙයි අනුපූරකයි වෙන්නේ නම් ඒක වැරදි මූලික දිත්ත හේලික්සාකාර ව්‍යුහයේ සම්පූර්ණ දගරයක් තුළ භෂ්ම යොගල් 10යි තියෙන. එතකොට ඒක වැරදි. ඒ නිසා ඒක වැරදුනේ මේක වැරදුනේ සර්ව සමහින්දා. ඊළඟට මෙම අණුවේ ගුවැනීන් භෂ්ම ප්‍රතිශතය 24.6 නම් ඇඩිනීන් ප්‍රතිශතය 26.4කි. මේක හදන්නේ කොහොමද? ඇඩිනීන් ප්‍රමාණය සමානයි ගුවැනීන් ඇඩිනීන් ප්‍රමාණය ගුවැනීන් ප්‍රමාණය සමානයි සයිටෝසින් ප්‍රමාණය. ඒතර ගුවැනීන් 26.6 නම් සයිටෝසින් ප්‍රමාණයත් 24.6යි. ඒතර 24.6 දෙකක් 24යි 48යි 48යි 49.2ක් නේ. එන්නේ මේක. ඒතර ඒක ඉතුරු ටික තමයි ඇඩිනීන් සහ තයමීන් ප්‍රතිශතය. ඒතර කීරවත් මේක වෙන විදියක් නෑ නේ. ඔයගොල්ලෝ හදලා බලන ගාන කීයක් එනවද කියලා. ඒන ගාන 100න් අඩු කරලා මේකෙන් දෙගුණයක් අරගෙන ඒක මේ තියෙන ගානෙන් දෙගුණයක් අරගෙන ඒක 100න් අඩු කරලා දෙකෙන් බෙදුවහම ඔයගලන්ට එනවා ඇඩිනීන් ප්‍රතිශතය එහෙම නැත්නම් තයමීන් ප්‍රතිශතය. එක නියුක්ලියෝටයිඩයක ඇති OH කාණ්ඩය වෙනත් නියුක්ලියෝටයිඩයක පෙන්ටෝස් සීනි කාණ්ඩය වල පස්වන කාබන් පරමාණුවට සම්බන්ධ OH කාණ්ඩය. වැරදීනේ පොස්පේට කාණ්ඩය තමයි ඇත්තටම සම්බන්ධ වෙලා තියෙන්නේ. මොකද පොස්පේට කාණ්ඩය තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඕගලොන්ගේ පස්වෙනි කාබන්ටනේ පස්වෙනි කාබන්ට මේක සම්බන්ධ වෙලා තියෙනකොට තුන්වෙනි කාබන්ට සම්බන්ධ වෙච්ච එකත් එක තමයි හැදෙන්නේ. මම පින්තූරයක් පෙන්නන්න ඔයගලන්ට. ම් ඔන්න
හරි මෙතන බලන්න කොහොමද ෆොස්ෆඩයිස්ටර් බන්ධනය හැදෙන්නේ කියලා. ම්ම්, මෙන්න මේ පස්වෙනි කාබන්ට සම්බන්ධ ෆොස්ෆේට කාණ්ඩය තියෙනවා. හරිද? එයා ඉන්නේ එක නියුක්ලියෝටයිඩයට. ඊළඟට තුන්වෙනි කාබන්ට සම්බන්ධ OH එකත් එක්ක තමයි ඊළඟ එක්කෙනා හැදෙන්නේ. එතකොට අනුයාත නියුක්ලියෝටයිඩේ තුන්වෙනි කාබන්ට අයත් OH වෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ ස්ටේට්මන්ට් එක වැරදි. හරිද? ඒක ඕකේ? හරි. එතකොට තුන්වන කාබන් පරමාණුව වෙන්න ඕනි මෙතන. ඒකයි එතන අවුල. වෙනත් නියුක්ලියෝටයිඩයක් නෙවෙයි. ඉතින් අනුයාත එක වෙන්න ඕනේ. එතනත් පොඩි අවුලක් තියෙනවා. තෛල චක්‍රයේ S කලාවේදී හිස්ටෝන ප්‍රෝටීන මත DNA වෙලි නෙවෙයි. හැබැයි මේක පොඩි අවුලක් තියෙනවා. හැබැයි මේ දැනගෙන ගන්න උත්තරයක් නෑ නේද අපිට? මේකේ DNA හිස්ටෝන ප්‍රෝටීන මත වෙලී වෙන්න ඕනි හරි විදිහට නම් ඒක ඕනනම් ඔයගොල්ලෝ හදාගන්න. හිස්ටෝන ප්‍රෝටීන මත DNA වෙලී. හරි තමයි නේ. හිස්ටෝන ප්‍රෝටීන මත DNA. හරි ඒක හරි. පොඩි කියන විදිය පොඩි අවුලක් තියෙනවා. ප්ලාස්මා පටලය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක්ද? කොලෙස්ටරෝල් අණු ප්ලාස්මා පටලයට සන්ධාරණය හා ස්ථායීතාවයක් ලබා දෙයි. දෘಢතාවක් හා රිජිඩිටි ඇන්ඩ් ස්ටැබිලිටි දෘಢතාවයක් සහ ස්ථායීතාවයක් නේ නේද? ඒක වැරදි. සන්ධාරණයක් නෙවෙයි. පර්යන්ත ප්‍රෝටීන ජලකාමී නාලිකා දරන්නේ නැහැ. පටලය දෙපස සංයුතියෙන් හා ක්‍රියාකාරීත්වයෙන් අසමානයි. ඒ නිසා ඒක වැරදි. ප්ලාස්ම පටලය තුළ ගිලුණු ප්‍රෝටීන සෛල හඳුනා ගැනීමට උපකාරී වෙනවා. ඒක හරි. පටලය දෙපස ප්‍රෝටීන හා ලිපිඩ වලට සම්බන්ධ වූ කාබෝහයිඩ්‍රේට් දාම නැහැ. අතරම පටලය එළිය පැත්තට වෙන්න තමයි ඒව තියෙන්නේ. ඇතුළ පැත්තේ නැහැ. හරි නේද මේ පහ? ප්‍රශ්න තියෙනවද මේ පහේ? පේන්න ඉන්න විදියක් නැහැ. කැම් එක නම් තියෙනවා. නමුත් කළුවරේ ඉන්නේ. අවුලක් නැහැ නේද මේ පහ? ඕකේද? වතීෂා දැක්කෙත් නැහැ කාලෙකින්. එන්නේම නැහැ ඉස්කෝලේ. හරි. ඊගාව එකට යන්න. දැන් කට්ටිය පාඩම් කරලා දින්නේ බාගෙට. ඔව් කියන අපේ පූසනම්. ඔයගොල්ලෝ කෙසේ වෙතත්. රයිට්. ඊළඟට රූපයේ දැක්වෙන අනුන විභාජන නෂ්ටි විභාජන අවධිය. පළවෙනිට අඳුරගන්න එපා නෂ්ටි විභාජන අවධිය මොකක්ද කියලා. මොකක්ද තියෙන්නේ? වියෝග කලාව තියෙනනේ අනුනනේ. නෂ්ටිකාව අතුරුදන් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කයිනටකෝ නොවන ශුද්‍ර නාලිකා දිගුවීම නිසා සෛලයේ දිගින් වැඩිවීම. ඔව් ඒක නම් වෙනවා. වර්ණදේහ තවදුරටත් ඝන වීමක් සිද්ධ වෙන්නේ නැහැ. වර්ණදේහවල කයිනටකෝ වල සම්බන්ධ වී ඇති සමහර ශුද්ධ නාලිකා වර්ණදේහ ඉදිරියට හා පසුපසට චලනය කරවීමක් සිද්ධ වෙන්නේත් නැහැ. ශුද්ධ නාලිකා දික්වීම හේතුවෙන් කේන්ද්‍ර දේහ සෛලයේ ප්‍රතිවිරුද්ධ දැව දෙසට මේ අවධියද සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට කතා කරනවා ප්‍රභා සංශ්ලේෂණය ගැන නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා. ප්‍රභා පද්ධතියක ආලෝකයේ ඵල ලබා ගන්නා සංකීර්ණයේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයේ අඩංගුවේ නෑනේ. ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයේ තමයි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයක් ඉන්නේ. ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ඉලෙක්ට්‍රෝන දායක මෙන්ම ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ලෙසද ක්‍රියා කරයි. ඔව් මේක තමයි හරි උත්තරේ මේකේ. ඒ කියන්නේ එයා අර අහිල ශක්ති මට්ටමට ගිය ඉලෙක්ට්‍රෝන ගන්නවා වගේම ඉලෙක්ට්‍රෝන පරිවාහක වාහක ශ්‍රේණියක් ඔස්සේ යවන එකත් කරනවානේ. PS1 කි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය
චක්‍රීය නොවන ඉලෙක්ට්‍රෝන ගලණය අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ලෙස ක්‍රියා කරයි. මේක වැරදි. මට කියන්න බලන්න චක්‍රීය නොවන ඉලෙක්ට්‍රෝන ගලණයේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා කවුද කියලා? අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා නේ. අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා කවුද? NADP+ නේ. yes NADP+. එතනින් ලියලා තියාගන්න. ඊළඟට සියලු හරිතලව වර්ණක දෘශ්‍ය ආලෝකයේ දම් නිල් සහ රතු ආලෝක අවශෝෂණය කරයි. මේක වැරදුනේ අපි කියනවානේ දැන් සාමාන්‍ය ක්ලෝරොෆිල් A B වගේ නම් හරි. නමුත් කැරටිනොයිඩ් වගේ එක පරාසයක් විතරයි අවශෝෂණය කරන්නේ. එතකොට ඒක වැරදිනේ. රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණයේදී PS2 හා ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයාගේ සිට පැමිණෙන ඉලෙක්ට්‍රෝන මගින් උද්දීපනය වූ PS2 නෙවෙයි උදාසීන කරන්නේ PS1 නේද? එතකොට ඒක වැරදි ඒ හේතුව හින්දා. මෙතන වැරදුනේ සියලු හින්දා. හරිනේ එතකොට. ඊළඟ එක සෛලයේ ශ්වසන ක්‍රියාවලිය සම්බන්ධ පහත වගුවේ තොරතුරු අතරින් වැරදි ගැලපුමයි අහන්නේ. එතකොට වැරදි එන්නේ තුන්වෙනි එක 8ක් හැදෙන්නේ 6යි NADH හැදෙන්නේ. අනිත් ඒවා ඔක්කොම හරි. මෙතන හොඳට මතක තියාගන්න මෙතන 4 කියලා ගන්නේ ශුද්ධ ලාභය නෙවෙයි. සාමාන්‍යයෙන් 4ක් හැදෙනවා ග්ලයිකොලිසිස්. ඒ 4 ගැන කතා කරන්නේ. හැබැයි මධ්‍යසාර පැසීමේදී ග්ලයිකොලිසිස් 2යි හැදෙන්නේ කියලා අපි ලියන්නේ හැමතැනම ශුද්ධ කතාව ලියන්න ඕනේ නැහැ ඒකේ. හරි? මේකේ එන්නේ උත්තරේ A පමණක් සත්‍ය වේ. ජල වාෂ්ප වලින් ගහන වෙලා තිබුණ කියන එක හරි. ඔක්සිජන් තිබුණ නෑ මුලින්නේ. උදාසීනව නෙවෙයි මුලින් ඔක්සිහාරක වායුගෝලයක් තිබිලා පස්සේ ඒක උදාසීන වුණානේ. කාබන් මොනොක්සයිඩ් තිබුණ නැහැ. මේක පළවෙනි එක හරි. ඔක්සිජන් සල් ප්‍රමාණය තිබුණ කියන එක හරි. හරි? ඒ පමණක් සත්‍ය වෙයි කියන එක එන්නේ. හරි? මේකේ සත්‍ය වේද කියලානේ අහන්නේ. එතකොට තුන නේද උත්තරේ කියන්නේ. ප්‍රථම ශූන්‍යෂ්ටිකයන් සරල ප්‍රාග්ඥෂ්ටික සෛලයකින් ආරම්භ පුළුල් රූපීය විවිධත්වයක් ලබාගෙන ඇත. ඉන්න බලන්න. විනාඩියකින් උදාහරණයක් මොකක්ද කියනවා. ඔව් 10ට 3 තමයි ගන්න දෙන්නේ. right ඊළඟට 11ට අසත්‍ය ප්‍රකාශය එතන අහන්නේ. යන්න
හරි. විද්‍යාත්මක පදනමකින් ජීවීන් වර්ගීකරණය කළේ ඇරිස්ටෝටල් තමයි පළවෙනියට. දෙක තමයි වැරදි උත්තරේ එන්නේ. ඇයි දෙක වැරදි කියන්න බලන්න. ඇයි දෙක වැරදි? කුලය හඳුන් නොදුන්නේ අනෙමෙයින්. ඒ නිසා තමයි ඒක වැරදි. හරි. ඊළඟට අනිත් ටික ඔක්කොම එකේ හරි. අධිරාජධානි දෙකක පමණක් වෙන්නත් ඕන දැන් මේකේ. හරිද? ඒකේ බලමු. ප්‍රතිජීවක හමුවේ වර්ධනය නිෂේධනය නොවීම කාගෙද තියෙන්නේ? ආකියයි යූකැරියයි නේ. එතකොට ඒක තමයි උත්තරේ. බලමු අනිත් ටිකත්. RNA පොලිමරේස් එක ආකාරයක් තියෙන බැක්ටීරියා අධිරාජධානිය විතරයි. ප්‍රෝටීන සංශ්ලේෂණයේ ආරම්භක ඇමයිනෝ ඇම්ලය ෆෝමයිල් මෙතියොනින් තියෙන්නේ බැක්ටීරියා විතරයි. බොහෝ ජානවල ඉන්ට්‍රෝන දැරීම තියෙන්නේ යූකැරියා විතරයි. පෙප්ටිඩෝග්ලයිකන් තියෙන්නේත් බැක්ටීරියා විතරයි. ඒතකොට එකක් විතරයි ඒ ඔක්කොම තියෙන්නේ. පළවෙනි එක විතරයි දෙකක තියෙන්නේ. 13 අංකුරණය මගින් අලිංගික ප්‍රජනනය නිඩාරියා හයිඩ්‍රා වගේ ගත්තාම අංකුරණය තියෙනවානේ. ප්ලැටිහෙල්මින්තිස් පූර්ව ගැන්ග්ලියා යුගලක් හරි අන්වායාම ස්නායු රැහැන් දෙකත් හරි. නෙමටෝඩා පෘෂ්ඨීය මස්තිෂ්ක ගැන්ග්ලියම උදරීය ස්නායු රැහැනකින් සහ වලයාකාර සම්බන්ධතා වලින් යුක්ත ස්නායු රැහැනක් නැහැ. යාට නෙමටෝඩාගේ අපි කතා කරන්නේ නැත්තරම් එයාගේ ස්නායු පද්ධතියක් ගැන අපේ පාඩම් වල. D හරි. ඕමනේ. yes හරි ඒවනේ අහන්නේ නේ මේක නෙවෙයි උත්තරේ. උත්තරේ 1යි A B D නේ. 3. ඊගාවට පෙනේර නල ඒකකය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ සෛලප්ලාස්මයක් නැත කියන්න බෑ තියෙනවා තුනී සෛලප්ලාස්මයක් තියෙන්නේ සහජ සෛලයේ නෂ්ටිය හා රයිබෝසෝම යාබද පෙනේර නල ඒකකයේ කෘත්‍ය පාලනය කරයි කියන එක හරි ඇන්තොෆයිටාවල තියෙනවා නිටොෆයිටාවල නැහැ එක් පෙනේර නල ඒකකයක සිට අනෙක් සහජ සෛලය දක්වා ද්‍රව්‍ය ගලා යාමට පෙනේර තලය ඉඩ සලසයි. පෙනේර නල ඒකකයක සිට නෑ සහජ සෛලයට යන්න නෙවෙයි පෙනේර නල ඒකකයක සිට පෙනේර නල ඒකකයකට යන්න තමයි පෙනේර තලය තියෙන්නේ. හරි? නෂ්ටිය හා රයිබෝසෝම නොමැති අතර. ඒ දෙක හරි. නමුත් මධ්‍ය රික්තකයකුත් නැහැ යාට. ඒ නිසා ඒකත් වැරදි. 15 ද්විතීක වර්ධනය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය සියලුම විවෘත බීජක ශාකවල සිද්ධ වෙනවා. ඒක හරි. වල්ක කැම්බියමේ ක්‍රියාකාරීත්වය නිසා කඳට වැඩි සංධාරක ශක්තියක් ලැබේ කියන එක වැරදි. සනාල කැම්බියමේක වල්ක කැම්බියම නෙවෙයි. සනාල කැම්බියමේ දිගටි මෞලික කඳේ හෝ මොලේ අක්ෂයට ලම්බකව නෙවෙයි සමාන්තරවයි තියෙන්නේ. ඒ නිසා ඒක වැරදි. මුලේ වල්ක කැම්බියම සාදන්නේ පරිචක්‍රයේ ඇතුළත සෛල ස්තරය මගිනි. මුලේ වල්ක කැම්බියම ඇතුළත නෙවෙයි බාහිරම සෛල ස්තරයක් නේ. ඒතර ඒක වැරදි. ද්විතීක වර්ධනයේ පසු අවධිවලදී කඳේ හා මුලේ අපිචර්මයේ ඉවතට තල්ලු විය. පසු අවධිවල නෙවෙයි මුල අවධිවලම අපිචර්මයේ යනවා. ඒ නිසා මේ නිසා මේක වැරදි. හරි? දාසයට නම් වගුව පාඩම් කරන්න ඕන. වගුව පාඩම් නැති කවුරු හරි ඉන්නවා නම් වගුවෙන් අඩු ගානේ දවසට දෙකක් අරගෙන පාඩම් කරන්න. එකපාරට පාඩම් වෙන්නේ නැත්නම් වගුව කියන එක අනිවාර්යයි ඔයගොල්ලෝ පාඩම් කරන්න. හරිද? 17ට සම්පූර්ණයෙන් ශුණ වෙච්ච සෛලයක්. සම්පූර්ණ ශුණ වෙච්ච සෛලයක් කියන්නේ අපි සංශුද්ධ ජලයේ ගිල්ලපු සෛලයක් වෙන්න ඕනේ නේද? සංශුද්ධ ජලයේ ගිල්ලපු සෛලයක් නම් තමයි අපි සම්පූර්ණ ශුණයි කියලා කියන්නේ. එතකොට අපි ඒකේ ගත්තොත් මේකේ පුතේ මීටින් එක විනාඩි 10කින් විතර වගේ කට් වෙයි.
එතකොට ආයි ලොග් වෙන්න මම මේ සම්පූර්ණ එකක් දැම්මේ නැහැ මේ පර්චේස් කරලා නැහැ. එතකොට අපේ යූෂුවල් සමීකරණය මොකද්ද? සයි කියලා කියන්නේ ජල විභවය සමානයි ද්‍රාව විභවය ධන. ඒ කියන්නේ සයි S ධන සයි P නේ. එතකොට මේ සෛලය ඇත්තටම ගිල්ල තියෙන සංශුද්ධ ජලය. එතනින් අපිට දෙන හින්ට් එක අපිට ඒකට දැනගන්න දුන්න හින්ට් එක තමයි සම්පූර්ණයෙන් ශුන්‍ය වෙලා. සෛලයක් සම්පූර්ණයෙන් ශුන්‍ය වෙන්නේ වතුර ඇතුළට ගිහිලා එහෙම සයි බිඳුව වුණාම. එතකොට මේ වෙලාවේදී එළියේ තියෙන එකේ ජල විභවය සමානයි සෛලයේ ජල විභවය. එතකොට සෛලයේ ජල විභවය බිඳුවයි කියන එක හරි. එතකොට සයි බිඳුව නම් සයි S සමානයි සයි P ධන ඍණාගයන් පැත්තක දැම්මොත් සයි S සමානයි සයි P උත්තරේ මෙතන එනවා CD පමණි කියලා. හරි නේද? එතකොට මේ කතා කරේ සම්පූර්ණයෙන් ශුන්‍ය වෙච්ච සෛලයක්. මෙතනින් ඔළුවේ තියාගන්න ඕනේ සම්පූර්ණයෙන් ශුන්‍ය වෙච්ච සෛලයක් නම් සයි සමානයි බිඳුවයි කියන එක දන්නේ නැත්නම් ලියලා තියාගන්න. හරි? ප්ලාන්ටේ රාජධානියේ සියලුම සමාජිකයන් සම්බන්ධව හැමෝගෙනම හරියන්න ඕනේ. එතකොට මොනවද කියන්න තියෙන සියලුම සමාජිකයන් ගැන? ජන්මාන ශාක අන්වීක්ෂය වෙන්නේ නැහැ හැමෝගෙම. දෙවෙනි එකත් නැහැ. තුනත් නැහැ. හතරත් නැහැ. පහ තමයිනේ බහුසෛලික ජන්මානුශාක හැමෝගෙම තියෙනවා. සරලම එක්කෙනාගෙත් බහුසෛලිකයි. ඒ කියන්නේ ඇන්තිෆයිටා වලත්. එතකොට ඒකසෛලික ජන්මාණු අනූනනේ. මෙතන දන්නේ නැත්නම් හයිලයිට් කරලා හොඳට තියාගන්න. ශාකයි සතුනුයි සංසන්දනයේ ප්‍රධාන තැනක් අනූනණයෙන් තමයි ශාක ජන්මාණු නිපදවන්නේ. සත්තු ඌනණයෙන් තමයි ජන්මාණු නිපදවන්නේ. ඒතර ඒක විශේෂ තැනක්. හැම වෙලාවෙම අහන එක විදිවලින් ශාක අනූනණයෙන් ජන්මාණු නිපදනවා කියන එක ලොකුවට ලියලා තියාගන්න කොහේ හරි තැනක ඒක අනිවාර්යෙන් මතක තියෙන්න ඕන දෙයක්. හරි? ඊළඟට ඩයිකොටිලිඩනේ වර්ගයේ දක්නට නොලැබෙන්නේ කුමක්ද? ඩයිකොටිලිඩනේ අය නම් කඳේ විසිරුණු සනාල කලාප තියෙන මොනොකොට් එහෙම නැත්නම් ඒක බීජපත්‍රී කඳේ එහෙනම් ඒක වැරදිනේ. 20 සංසේචනය සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය අහන්නේ දෙවැනි එක තමයි වැරදි ප්‍රකාශය එන්නේ ඵල විකසනයේදී ඩිම්බකෝෂ බිත්තිය ඵලය බවට පත් වේ. ඩිම්බකෝෂ බිත්තිය නෙවෙයි ඇත්තටම ඩිම්බකෝෂයයි ඵලය බවට පත් වෙන්නේ. අනිත් ටික ඔක්කොම හරි. ඒක විතරයි වැරදි. හරි 20ට වෙනකම් කළා. විනාඩි 5ක් දෙන්න. 20ට වෙනකම් සම්පූර්ණයෙන් බලා ගන්න. මීටින් එක එන්ඩ් වෙයි එතකොට විනාඩි 6කින් විතර ආයේ අලුතෙන් ලොග් වෙලා 20න් එහාට ටික කතා කරමු. හරි? ඕකේ.